අපි මෙතරකල් ගොයින් සම්බන්ධව විශාල ගැටලු වලට මුහුණ දීලා පැවති රජයන් එක්ක වරින් වර යම් යම් අවස්ථාවලදී අපි ගිහිල්ලා සාකච්ඡා කරා. නමුත් ඒ සාකච්ඡා වලින් අපිට ගොයියා වෙනුවෙන් ඒ ලබා ගන්න තිබුණු තීරණ සාර්ථක කරගන්න බැරි වුණා. එම නිසා අපි බෙදලා තිබුණු ගොවි සංවිධාන වශයෙන් මේ ලංකාවේම මහවාරිකයයි සුළු වාරිකයයි මධ්‍ය වාරිකයයි මහවැලිකයයි අපි මෙහෙම බෙදලා හිටියේ රටක ගොවි ජනතාව හැටියට අපි බෙදලා වෙන් කරලා හිටියේ මේ පාලකව සහ නිලධාරී. එතුමාලගේ රාජකාරී වලට පහසුවට මම හිතන්නේ අපි උදකලා කරලා හිටපු රටක අද අපි රජ රටින් පටන් ගත්තා සියලුම ගොවි සංවිධාන එකතු වෙලා ඔය මම කියපුවා ගොවි සංවිධාන එකතු වෙලා අපි ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයට වඩා ඉහළින් යන සංවිධානයක් විදියට අපි ඔක්කොගම එකමුතුවක් තමයි අද පිහිටුවේ. මේකෙන් අපිට ඉදිරියේදී අපි මෙච්චර කාල දේශපාලන වහල්ලු වශයෙන් හැමෝම යම් යම් පිළිවෙලට බෙදලා හිටියා. නමුත් මෙච්චර කාල අපි බෙදලා හිටියට අපිට කාටවත් සුගතියක් වුණේ නැහැ. මහ වාරිද සුළු වාරිද මධ්‍ය වාරිද කියලා කාටවත් සුගතියක් වුණේ නැහැ. හැමදාම ගොවියා අසමතයකට තමයි පත් වෙලා හිටියේ. ඒ නිසා අද අපි තීරණය කරා මේ අපේ ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න තියෙනවා, වාරි මාර්ග ප්‍රශ්න තියෙනවා. ඒ වගේම අපේ රක්ෂිත ප්‍රශ්න තියෙනවා. අපිට දැවෙන ප්‍රශ්න කුෂිකර්මාන්තයේ ගත්තම අපිට මේ අවස්ථාවේදී සෑම දෙයකදීම යන නිෂ්පාදන වියදම ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට අපේ නිෂ්පාදනයේ සාධාරණ මිල විකුණ ගන්න බැරිලා තියෙනවා. ඒවට අතරමැදිය මේ තමයි සම්බන්ධ වෙලා මේ අපේ නිෂ්පාදන මිලදී ගත්තේ. ඒතර අපිට සාධාරණ මිලක් ආවේ නැහැ. හැමතැනම කතා වෙන්නේ අද අන්තර්ජාතිකයේ සෑම ව්‍යාපාරිකම කතා වෙන්නේ තමන්ගේ තියෙන ගැටලු බරපතල ගැටලු තියෙන්නේ. ඒතර හැම ව්‍යාපාරෙම නැත්තේ නෑ හැමෝටම ගැටලු තියෙනවා. ඒව විසඳ ගන්න අපේ එකමුතුභාවයෙන් අපි එකට ගමනක් යන මේ තීරණය කරේ අද. ඒ තීරණය අපි සියලු දෙනාගේම එක ප්‍රතිඥා දුන්න අපි එකමුතු වෙලා යමු. ඉදිරියේදී අපි කාටවත් වහල්ලු නොවි අපේ බලයක් ගොඩනගා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ බලයේදී අපි හිතනවා මේ දේශපාලන ඉදිරියේදී එන දේශපාලඥයන්ට අපි අභියෝගයක් වෙයි. ඒකට අපි ගන්නා තියෙන සෑම තීරණයක්ම ඉදිරියේදී ඒ දේශපාලන එක්ක අපි ගැටීමකට නොගිහිල්ලා එතුමාලාට දැන් මෙතරකල් මේ ආණ්ඩු කරා පළාත් සභාවල් කරා ප්‍රාදේශ සභාවල් කරා අපිට රටට යහපතක් වුණේ නැහැ. ගොවි ජනතාවට යහපතක් වුණේ නැහැ. ඒක නිසා අපිම තීරණය කරා අපේ ගොවි ජනතාවගේ නියෝජිතය හැටියට ගොවි නායකයෝ හැටියට මහවැලි ගොවි සංවිධාන සහ සුළු ව්‍යාපාර මහ ව්‍යාපාර මධ්‍යම ව්‍යාපාර සියලුම නායකයෝ එකතු වෙලා එක හඬින් අද තීරණය කරා අපි එකට ගමනක් යමු. ඉදිරියේදී ඒ ගමනේ පෙර නිමිත්ත තමයි අද අපි මෙතනින් ඉදිරිපත් කරේ. මේක සාර්ථකව අපිට කරගෙන යන්න ශක්තිය ධෛර්යය අද දින අපිට මේ රුවන්මැලි මහසායේ ඒ වගේම ශ්‍රී මහ බෝධියේ තියෙන අපිට තියෙන බලය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.